නැවත නැවත ෂෙයා කරගන්න නැතුව ඉමු. ෂෙයා කරගන්න නැතුව ඉන්න කියන්නේ මෙහෙමයි. අපි ඒ කෙනෙක් කවුරු හරි අහනවා නම් මේක තියෙනවද කියලා අපි යාට එක පර්සනල් දාමු. නැත්තම් ඔක ගෲප් එකට හැමතිස්සෙම එනකොට අර ළමයින්ට පැටලෙනවා තව ලිස්ට් එකක් ආවා කියලා ළමයි කලබල වෙනවා. හරිද? අන්න ඒ නිසා හැම කරමු. හරි. එතකොට verb එක අපි කතා කර හිටියේ verb එක කොහොමද singular කරන්නේ? හරිද? කාට හරි කියන්න පුළුවන්ද මම එක ක්‍රමයක් නම් කිව්වත් එක්ක කාට හරි කියාගෙන යන්න පුළුවන්ද verb එකක් singular කරන හැටි? රාදිට පුළුවන්ද? නිලු. හරි. එහෙනම් මම අමාරුවේ දාන්න නැතුව කියන්නම්. පළවෙනි ක්‍රමය ලියා ගන්න s එකක් විතරක් එකතු කරනවා. ක්‍රියාවට s එකක් විතරක් එකතු කරනවා. පළවෙනි රූල් එක. හරිද? ලියාගෙන ඉවරනහම ඉවරයි කියන්න. ලියාගෙන ඉවරද? ඉවරයි. හරි. එහෙනම් ඒකේ උදාහරණ ලියන්න. come comes. s එකක් විතර එකතු වෙන්නේ නේද? come comes. ඊට පස්සේ run runs. bring brings. මෙන්න මේ වගේ. ඊළඟට සමහර ඒවට දෙවෙනි රූල් එක es එකක් එකතු කරනවා. සමහර ඒවට es එකක් එකතු කරනවා. ඉවරුනහම ඉවරයි කියන්නේ. සමහර ඒවට es එකක් එකතු කරනවා. හරි. es එක එකතු කරන ඒවට උදාහරණ දෙන්න බලන්න. මතක විදියට. go goes වෙනවා නේද? es එකක් එකතු වෙනවා. ලේසිම එකක් කිව්වේ. හරි. ඔයාලා පහලින් තව උදාහරණ ලියලා මට WhatsApp කරන්න. අර පළවෙනි එකටත් උදාහරණ තව ගොඩාක් හොයලා ලියන්න. එතකොට ආයේ ওই රූල් එක අමතක වෙන්නේ නැහැ. දෙවෙනි එකට goes කියලා මම දෙනවා. ඔයාලා තව ගොඩාක් තියෙන උදාහරණ es එකතු වෙන ඒවා. ඒවා එකතු කරලා ලියලා මට WhatsApp කරන්න. හරිද? තුන්වෙනි රූල් එක. තුන්වෙනි රූල් එකේදී y එකක් තිබ්බොත් ඒ y එකට ඉස්සෙල්ලා vowel එකක් තිබ්බොත් vowel එකක් කියන්නේ a e i o u. y එකක් තිබිලාකට y එකට ඉස්සෙල්ලා vowel එකක් තිබ්බොත් ඒකට එකතු වෙන්නේ s අකුරක් විතරයි. verb එකේ අගට y එකක් තිබිලා ඒ y එකෙන් පස්සේ vowel sound එකක් තිබ්බොත් y එකට ඉස්සෙල්ලා හොඳේ vowel sound එකක් තිබ්බොත් vowel එකෙන් y එකෙන් පස්සේ නෙමෙයි y එකට ඉස්සෙල්ලා අගට තියෙන්නේ y එකක් නම් ඒකට ඉස්සෙල්ලා තියෙන්නේ vowel sound එකක් නම් vowel අකුරක් නම් අන්න එතනදී අපි ඒකට එකතු කරන්නේ s අකුරක් විතරයි. එහෙනම් මොකද රූල් එක? y එකක් තිබිලා එයාට ඉස්සෙල්ලා vowel අකුරක් තිබුණොත් vowel කියන්නේ ස්වර a e i o u. ඒකට එකතු වෙන්නේ s එකක් විතරයි. හරිද? ඊළඟ රූල් එක. මේක වැඩිද? චමෝ ලියන ගමන් නේද?
රාදි පුරාවිද්‍යාවත් කරනවද? රාදි ඔයා පුරාවිද්‍යාව කරනවද? පුරාවිද්‍යාව කරනවා. මම දැක්කා. පුරාවිද්‍යාව මොනවද ඔයා කරන සබ්ජෙක්ට්? පුරාවිද්‍යාවට පුරාවිද්‍යාවයි මොනවද කරන්නේ අනිත් ඒවා? පුරාවිද්‍යාවයි මනෝවිද්‍යාවයි BC ඉතිහාසය. දැන් මේ පාඩම් කරගන්න වෙලාව වෙලා තියෙනවා. ඒක තමයි. ඒක මැනේජ් කරගන්න. මේකටත් එන ගමන් අනිත් ඒවත් මේ වැඩ ටික කරගන්න. ඒකයි මම අර ලොකු වැඩ ප්‍රමාණයක් දැන නැති නැත්තම් මගේ ළඟ ටියුට් ඕන තරම් තියෙනවා. කවුරු හරි කෙනෙක් ඉන්නා නම් ඒවා ඉල්ලන්න මම ෂෙයා කරන්න දානවා. හැබැයි අර එක්සෑම් එකේ එක සබ්ජෙක්ට් එකක් විතරක් නෙමෙයිනේ අපිට තියෙන්නේ මේ සබ්ජෙක්ට් එක විතරක් නෙමෙයිනේ නේද? ඒකයි අර මම බොහොම පරිස්සමට මේ ටික දෙන්නේ. ප්‍රධාන ඉංග්‍රීසි විෂය කරන ළමයෙක් එහෙම ඉන්නවා නම් එයාට සපෝට් එකක් ඕන නම් ඒ ටියුට් ටික යවන්න. හරි. ඒ ටික ලියාගත්ත නේද දරුවෝ? නිලුෂි. හරි. y එකක් අගට තිබිලා. y එකක්මයි අගට තියෙන්නේ. හැබැයි ඒකට ඉස්සෙල්ලා තියෙන්නේ මොන සවුන්ඩ් මොන අකුරක්ද? වවල් අකුරක් නෙමේ කොන්සනන්ට් අකුරක් නම් අපි y එක විසික් කරලා දාලා පැත්තකට ies එකතු කරනවා. එහෙනම් y එකක් අගට තිබුණත් ඒකට ඉස්සෙල්ලා තියෙන කොන්සනන්ට් එකක් නම් y එක පැත්තකට විසික් කරලා ies එකතු කරනවා. දැන් පළවෙනි රූල් එක මතක තියාගන්න ඕනේ. දෙවෙනි රූල් එකයි මේ y දෙක පැටලෙනවා. හරිද? අර උදාහරණයක් විදිහට අර පළවෙනි රූල් එකේ උදාහරණයක් විදිහට අපිට ලියන්න පුළුවන් play. play කියන්නේ සෙල්ලම් කරනවා. play හරි සෙල්ලම් කරනවා play. ඒ play කියන එකේ y එකට ඉස්සෙල්ලා තියෙන්නේ vowel sound එක vowel අකුරක්නේ. හරිද? ඒ vowel අකුරක් තියෙන නිසා s එකක් එකතු කරන්නේ play plays. හැබැයි මෙතනදී cry cries වගේ ලියන්න පුළුවන්. cry y එකට ඉස්සෙල්ලා තියෙන්නේ මොකද්ද? consonant අකුරක්. consonant අකුරක් තියෙනවා නම් y එක පැත්තකට විසික් කරා ies එකතු කරා. y එක පැත්තකට විසික් කරලා ies එකතු කරා. හරි. ඔය rules ටික මතක තියාගන්න. තව තියෙනවා තව rules. හරි. මේ තුනත් ලියා ගන්නකෝ. අගට වේගය වැඩිද? අගට F එකක් හරි. FE එකක් හරි. අගට F එකක් හරි. FE එකක් හරි තිබුණොත් මොකද කරන්නේ? දන්න කෙනෙක් ඉන්නවද? අගට F එකක් හරි FE එකක් හරි එකතු වුණොත් මොකද කරන්නේ? තිබුණොත් එකතු වුණොත් නෙමෙයි තිබුණොත් මොකද කරන්නේ? අන්නේ F එක හරි FE එක හරි අයින් කරලා VES කියන එක දානවා. උදාහරණයක් wives වෙනවා. තේරුණාද? life හරිම ලේසි වචනේ. life lives වෙනවා. knife පිහිය knives වෙනවා. තේරුණාද? wolf wolves වෙනවා. VES එකතු වෙනවා. එහෙනම් F එකක් හරි අගට FE එකක් හරි තිබුණොත් ඒ F එක එහෙම නැත්නම් FE එක පැත්තකට විසික් කරලා දාලා VES එකතු කරනවා. VES එකතු කරනවා. හරිද? එතනට වෙනකම් පැහැදිලිද? අපැහැදිලි තැනක් තියෙනවා නම් කියන්නකෝ. රාදි ඔයා ඕකේද? හරි. ඕකේ. මදි කෙනෙක් ඉන්නා නම් පර්සනල් මැසේජ් එකක් දාන්න දරුවෝ පස්සේ. එතකොට සුදු නෝනා. කවුද මේ සුදු නෝනා? චමෝ ඕකේද? චමෝ ප්‍රොෆයිල් එකත් වෙනස් කළා නේද? නිලු චමෝ මොකෝ වෙන්නේ ඕකේද? ඕකේ.
හා නිලු මොකද වෙන්නේ? ඕකේ. හරියට මම හිතන්නේ සිග්නල් ඉෂුව එකක් තිබුණා නේද? හරි. එහෙනම් අදට අපි අර ගොඩාක් කට්ටිය ආපු නැති හින්දා එපාර කවුරු හරි ආවයි මාෂා. අදට ගොඩාක් කට්ටිය ආපු නැති හින්දා ඔතනින් ලෙසන් එක නවත්තනවා. මම නවුන්ස් කියලා දෙන්න බලාගෙන ආවේ. හැබැයි නවුන්ස් වල කියලා දෙන්න වෙන්නේ අපිට පස්සේ. මොකද ගොඩාක් කව වුණොත් අර ගොඩක් කට්ටිය ආපු නැති දවසට අපරාධනේ. අනිත් එක අද ගොඩක් පරක් වෙලත් ආවින්ද දැන්ටමත් 10යි. ඒ වුණාට අපි රිවිෂන් එක කරනවා. ඒ කියන්නේ මුලින් ඉඳලා පාඩම් මතක් කරගමු. හරි. පළවෙනියට නිලූෂි කියමුද? නිලූෂි මුලින් ඉඳලම හිටියනේ. හා කියමු බලන්න මොන මොනවද තිබුණේ කියලා. මම කකුරක් වැද්දී ඒකට අගට ඉස්සරහින් දාලා ලියන්න ඕනේ එන්න අකුරක්. හා කොට වගේ අකුරක් තියෙනවා නම් එච් එකක් දාලා ලියන්න ඕන. කාම් කියනවා වගේ අර එහෙම එකකට නම් එන්න එච් අකුරක් දාලා ලියන්න ඕන. ඔව්. ඒක බලන්න ඒ වගේ ලියනවා නම් එම් එකක් දාලා ලියන්න ඕන. සම්බේ පුස්තු කියලා වගේ ලියනකොට එම් එකක් දෙන්න ඕන. ඈ සවුන්ඩ් එකෙන් එනවා නම් බෑග් කියන එක ඒ අකුර ඊ අකුර දෙකෙන් එකක් හරි දෙකම දාලා හරි ලියන්න පුළුවන්. කොට ෂර්ට් එන්න ලියන්න ඕන. වර්ඩ් එකක් පිටකක සිංගුලර් කරන්නේ එස් එකක් දාන ක්‍රියාවක් එකතු කරනවා. ඒකට එක්සැම්පල් එකක් කිව්වොත් කම් කියන එකට කම්ස් කියන එක වගේ එන්නේ. තව ඒක කියන්නේ සමහර ඒවාට ES එකතු කරන්න පුළුවන්. බේබි වගේ. ඒකට මුලින් y එකක් වෙනවා නම් ඊට කලින් vowels තිබුණොත් ඒකට s එකක් එකතු කරනවා. boy boys වෙනවා වගේ. නෑ දරුවෝ බෝයි නේද කිව්වේ ඔය? නිලු බෝයි කියලාද කිව්වේ? ඔව්. ඔව් බෝයි අපි ගන්නෑ දැන් verb එකක්. හරිද? එතකොට අපි ඔයාගේ y එකක්නේ තියෙන්නේ නේද? ඒකට play place වගේ එකක් දාගන්න. play place. හරිද? verb තමයි ලියන්නේ. අර මම verb list එකක් දීලාම පටන් ගත්තේ ඒකයි වැඩි. ඒ verb list එකට s එකක් es එකක් දාලා එහෙම මට ලෑස්ති කරලා එවන්න. හරිද? ලෑස්ති කරලා කියන්නේ ඒකට ඔයාව නම් ටයිප් කරලා හදන්න. නැත්නම් මට මේ අතේ ලියලා හරි එවන්න. හරිද? හරි. හරි. ඊළඟ අනිත් වල ටිකක් දාගන්න. හොඳයි? හරි. කවුරු හරි මැසේජ් දානවා නේද? හරි. ඊටු ටිකක් කියන දරුවෝ මම y එකක් අගට තියෙනවා නම් කොන්සනන්ට් අකුරක් නම් තියෙන්නේ y නැතුව ies එන්න ඕන. හරි. try කියන එක කියනවා වගේ. හා. අගට try tries. හරි තිබුණොත් waves වෙනවා. es එනවා. එතකොට leaf කියන එක leaves වෙනවා. හරි. ඔව්. හරි. ඒ ටික හොඳයි. හරි. චමෝ කියන්න පුළුවන්ද චමෝට මතක විදියට? චමෝ පරක් වෙලා ආපු හින්දා අමාරුයිද? හරි. ඔය ලොකු අමාරුවක දාන්න නැහැ එහෙනම් චමෝ පුළුවන්ද? ඔව්. පුළුවන්ද ඔය ටික මට මතක? හරියට ලියාගන්න බැරි වුණා ඒක නෝට් එක. තමයි නේද? හරි. අපි එහෙනම් ලොකු අමාරුවක දාන්න නැහැ කට්ටියව අදට නවත්තන්න. එතකොට නිලු මුලින් ඉඳලම හිටපු හින්දා දරුවෝ ඔයාගේ නෝට් එක මට එවන්න මම මිස්ටේක් ටික ක්ලියර් කරාට පස්සේ ඔයාට පුළුවන් නම් ඒක ගෲප් එකට දාන්න. හරිද? ඒක ඔයාට පුළුවන් නම් වෙලාව තියෙනවා නම් PDF එකක් විදිහට කරලා දාන්න. ඒක ලොකු පිනක් දරුවෝ අනිත් අය එතකොට ගන්නවනේ. ඒක යවන්න ඉස්සෙල්ලා මට එවන්න. හොඳේ? මම මිස්ටේක් ටික ක්ලියර් කරලා දෙන්නම්. හරි? හරි. එහෙනම් see you later. Good night. See you tomorrow. ඔය දරුවෝ. ඔව් කියන්න. මේ y එක ඉස්සරහට එනවා නම් ඒකේ අර vowels එද්දී s එකක් එනවනේ.
ඔව් y එකට ඉස්සෙල්ලා ඉස්සෙල්කේ බෝයි කියන එකට බෝයිස් කියන එක නේන්නේ. ඔව්. ඒක වැරදිද? නෑ ඒක හරි noun නේ ඒක හැබැයි plural වෙද්දී දැන් noun එකක දරුවෝ මෙහිමයි මම noun අද කතා කරේ දැන් noun එකක plural වෙද්දී තමයි ඔය s එක es එක එකතු වෙන්නේ හරි බලමුකෝ boy කියන්නේ එක පිරිමි ළමයයි boyලා ගොඩක් ඉන්නකොට අපි boys කියනවා නේද එතකොට ඒ noun එක plural වෙද්දී තමයි මේ s කතන්දරේ එන්නේ SIS ES එකතු වෙන්නේ noun එක plural වෙද්දී. හැබැයි verb එකක් singular වෙද්දී තමයි මේක වෙන්නේ. තේරුණාද? She loves me. අය මට ආදරේ. S එක එකතු උනේ she loves me. S එක එකතු උනේ මම she කියන කෙනා singular නිසා. තේරුණාද? එහෙනම් verb එකක් singular වෙද්දී මේ S කතන්දරේ එනවා. noun එකක් plural වෙද්දී s කතන්දරේ එනවා. තේරුණාද? ওই දෙක තමයි පැටලෙන්නේ කට්ටියට. හොඳේ? දැන් ගැටලුව ලිහුණාද නිලුගේ? ඔව්. හරි. ඒ මොනා හරි තියනවා නම් අහන්න ක්ලාස් එකේ අහන්න අමාරු නම් මේ මම මැසේජ් එක දාලා මෙම කෝල් එකේ ගන්න පර්සනල් හරි අහන්න කවුරු හරි. හරි? හරි. ඒ ටික කරන්න පුළුවන් නේ දරුවෝ මේ. එහෙනම් අපි දැනට අයින් වෙමු. කෝල් එකේ එන්ඩ් එකට යමු. එතකොට ඔයාලා මේ ඔය ටික නිලු විශේෂයෙන්ම ඔය ටික ලියලා මට එමුණොත් එවන්න. ඒක මම ඕකේ කරාම අතේ ලියපු එක උනත් පැහැදිලි නම් අවුලක් නැහැ. ඒක දාන්න. එතකොට එයාලා PDF විදියට ගණීනේ PDF එකක් කරලා දාන්න. ටයිප් කරලා පුළුවන් නම් කරන්න. එහෙම නැත්නම් අර විදියට දාන්න. හරි? හරි. Okay. Take care. Bye. Good night. Okay. See you later. Okay. සමෝට මොනා හරි අහන්න තියෙනවද?